ඇත්තටම මේ තියෙන්නේ කිසිම ගැටලුවක් වෙච්ච ජනපදයක් නෙවෙයි. ඊටාම හොඳින් ඔබට පේනවා ඇති පැණි පෙට්ටි කිහිපයක්ම තියලා තියෙන්නේ එක උඩ එක. කිසිම ගැටලුවක් නැහැ මේ පැණි පෙට්ටි තුනේම මේ වෙන විට පැණි පුරවමින් පවතින්නේ. ඇතැම් ඉටිපියනුත් වහලයි තියෙන්නේ. ඇත්තටම මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ දැන් ජනපදයක් පිටව යන ආසන්න අවස්ථාවකටයි පත් වෙලා තින්නේ. අනුව මෙන්න මේ ආකාරයට ඔබේ ජනපදවලත් මේ විදිහට රැඳී ඉන්නවා නම් විශේෂයෙන් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න වෙනවා. නැත්තම් මේ ජනපදේ අපට අත්පත් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට පිට වෙලා වෙනත් මීට එහා වෙනත් තැනකට යන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක කිසියම් හැකියාවක් එහෙම නැත්නම් අත්දැකීමක් ඔබට තිබිය යුතුයි මේ ජනපදය යන්න නොදී අත්පත් කරගන්න. හැබැයි ඉතින් මම ඔබට ලබා දෙන උපදේශය තමයි විශේෂයෙන් මෙවැනි අවස්ථාවක ඔබගේ බිඟු උයනේ පුළුවන් තරම් රුකුල් තබනවා නම් මේගොල්ලෝ ගියාට ඒ අපේ රුකුලකට මෙයයි ඒ අනුව ස්වභාවික මීමැසි පාලනය අපට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා මම ඔබෙන් කරන ඉල්ලීම තමයි මේ දිනවල ස්වභාවික ජනපද අනිවාර්යයෙන්ම පිට වෙලා යනවා, විශේෂයෙන් රබර් මල් කලාපේ. ඒ නිසා රුකුල් තබන්න ඔබට ඔබේ ජනපද ඔබේ බිඟු උයනෙම රඳව ගන්න පුළුවන් වෙයි. ඒ වගේමයි වෙනත් ජනපද වලින් මේ ආකාරයෙන් පිට වෙන ජනපදත් මේ මාර්තු මාසයේ මුල් සතියේ අනිවාර්යයෙන්ම ඔබට ජනපදයක් අත්පත් කරගන්න පුළුවන්. ඔබේ කල ඒ වගේම මුට්ටි වෙනත් කොට වගේ දේවල් තියෙනවා නම් ඒවා සුද්ධ කරලා පිරිසුදු කරලා තියන්න. පෙට්ටි වගේ දේවල් සුද්ධ කරලා තියන්න. අනිවාර්යෙන් ඔබට පුළුවන් ස්වභාවිකව ගමන් කරන ගමන් මැහි පොදියක් ඔබේ රුකුල් වලට ඔබේ බිඟු වෙනට එක්කාසු කරගන්න. ඉතින් ඒ පණිවිඩය ගෙනෙනවා. බොහොම කාලයකට පස්සේ ඔබට මම වීඩියෝ එකක් ගෙනාවේ. අපි ඉදිරියේදී මේ පැණි අස්වනු නෙලන අවස්ථාවක් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාවේදී යලි අපි හමු වෙමු.